අද දිගහැරුම එදාට වඩා අදට බොහෝ සෙයින් වටිනා වූ කරුණක් හෙළිකරදීමක් වෙනුවෙන් ලැබුණු නොබෙල් ත්‍යාගයක් පිළිබඳව තමයි අද දිගහැරුම. ඒ 2016 වර්ෂය. සෑම වසරකදීම ලබා දෙන නොබෙල් ත්‍යාග අතරින් වෛද්‍ය විද්‍යාව හා කායික විද්‍යාව උදෙසා වූ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ජපන් ජාතික සෛල විද්‍යාඥයෙක් වූ යොෂිනෝරි ඔහුසුමි සමත් වුණා. විවිධ සුවිශේෂී සොයා ගැනීම් අතර ඔහුගේ සොයා ගැනීම අද ලෝකයට නම් අතිශයින්ම වැදගත්. ඔහු විසින් සොයාගත් මේ ක්‍රියාවලිය ඔටෝෆේජි නමින් හඳුන්වනවා. ගොඩ දෙනෙක් බඩගින්න ඉන්න හරිම බයයිනේ. කාට හරි බඩගින්න ඉන්න සිද්ධ වෙනවා කියන්නේ ලොකු පවක් අපරාධයක් තරමටම බඩගින්න නිවීම කියන දේ අපේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවයක් වෙලා. හැබැයි මේ බඩගින්නේ සිටීමේ හොඳ පැත්තක් තමයි යොෂිනෝරි ඔහුගේ සොයා ගැනීම් හරහා ලෝකයට ඉදිරිපත් කරන්නේ. මේ ඔටෝෆේජි ලෙස ඔහු හඳුන්වන ක්‍රියාවලිය සෛලීය ප්‍රතිශක්‍රීකරණ යාන්ත්‍රණයක්. ඔහු ප්‍රධාන වශයෙන්ම බේකරි ඊස්ට් භාවිත කරමින් ඔහුගේ මූලික පර්යේෂණය මේ මූලික ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන ජානත් හඳුනා ගනු ලැබුවා. මෙහිදී කුසගින්නේ සිටීම නිසා සිදුවන දේහසෛල බිඳවැටීම් හා ඒවායේ සංඝටක නැවත භාවිතයට ගැනීම ආශ්‍රිතව සොයා ගැනීම් කරනු ලැබුවා. ආතතිය, ආසාදන සහ වයස්ගත වීම මෙන්න මේ ක්‍රියාවලිත් එක්ක අපේ දේහසෛල කොහොමද සම්බන්ධ වෙන්නේ, මේවා කොහොමද ගනුදෙනු කරන්නේ කියන දේවල් තමයි ඔහු ඔහුගේ පර්යේෂණ ආශ්‍රිතව සොයා ගනු ලැබුවේ. අප කුසගින්නේ සිටිනකොට අපගේ ශරීරයේ සෛල මගින් රෝගී සෛල, පිළිකා සෛල, ඒ වගේම වයස්ගත සෛල මෙන්න මේ දේවල් විනාශ කිරීමක් ආරම්භීම සිදුවන බව ඔහු ඔහුගේ පර්යේෂණ තුළින් පැහැදිලි කරගත්තා. මෙහිදී විශේෂයෙන්ම අතරමැදි නිරාහාරය, එහෙම නැත්නම් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් IF කියන කෙටි යෙදුමින් හඳුන්වන නිරාහාර ක්‍රමය තමයි වැදගත් වන්නේ. ඒකට අනුව ආහාර ගැනීමේ කාල පරිච්ඡේද සහ ස්වේච්ඡා නිරාහාරය voluntary fasting අතර චක්‍රීය ආහාර රටාවක් පවත්වා ගැනීමක් සිදු වෙනවා. මෙහිදී ඔබ ගන්න ආහාරය, ඔබ මොනවද ආහාරයට ගන්නෙ කියන දෙයට වඩා ඔබ ආහාර ගන්න අවස්ථාව ගැන තමයි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙන්නේ. මෙයට අනුව ඔහු විසින් කරන ලද යෝජනාවක් වෙන්නේ සතියකට වරක් ඔබ නිරාහාරව සිටියොත් ඔබගේ පෙනුම වඩා තරුණ පෙනුමක් බවට පත්වන බවත්, ඒ වගේම කිසිදු පිළිකා තත්ත්වයකට ඔබ ගොදුරු නොවන බවත්ය. මේකේ ඊළඟ කතාව තමයි වසර 100,000 ගණනකට ඉස්සෙල්ලා විවිධ ආගම් තුළින්ද ඉස්මතු කර දුන් කරුණක් තමයි ඔහු විසින් මේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම බුදුදහම තුලදී භික්ෂුන් වහන්සේලා උදෙසා මධ්‍යහ්න 12න් පසුව රළු ආහාර නොගැනීම උදෙසා වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාත් ඉස්ලාම් ධර්මය තුල උපවාස කිරීම හරහා තම ආගමිකයන් වෙත ලබා දුන් ඉගැන්වීම්නුත් නවීන විද්‍යාත්මක සොයා ගැනීම් ඔස්සේ තහවුරු කර සත්‍ය බව පෙන්වලා දුන් අවස්ථාවක් විදිහටත් මේ කරුණ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක් වෙනවා.